අද අපේ කතාවේ කතා නායිකාව තමයි දිල්ලි කියන්නේ. කවුද මේ දිල්ලි? දිල්ලි කියන්නේ එක්තරා දුෂ්කර කුඩා ගම්මානයක ලස්සන පුංචි ගෑනු ළමෙක්. මෙයාගේ එකම හීනේ තමයි හොඳ ප්‍රසිද්ධ ලේඛිකාවක් වෙන එක. එයාගේ හීනේ ප්‍රසිද්ධ ලේඛිකාවක් වෙන එක. පුංචි ගමක ඉඳන් ලේඛිකාවක් වෙන එක යාට හීනයක් උනේ ඒ ගමේ ඉන්න මිනිස්සුන්ගේ හිතන ක්‍රමය අනුව. ඒ මිනිස්සු hina වුණා මෙයා ලේඛිකාවක් වෙන එකට. මෙයා පොඩි කාලේ ඉඳන්ම කතන්දර ලියන්න මාරම දක්ෂයි. මෙයාගේ දෙමව්පියෝ කිව්වේ ලේඛිකාවක් වෙලා මොනවා කරන්නද? හොඳට ඉගෙනගෙන රජයේ රස්සාවක් කරන්න කියලා. මෙයාගේ යාළුවොත් මෙයාට විහිළු කරා ඔයාගේ කතන්දර කියවන්නේ කවුද? ඒව කියවන්න පුළුවන්ද කියලා. දිලිනිගේ හිත බිඳුණා. දැන් අපිට වුණත් කවුරු හරි කොහා මොකක් හරි වැඩක් කරගෙන යනකොට මොන හරි කිව්වොත් එහෙම අනිවාර්යෙන් ඒ වැඩේ එපා වෙනවනේ. දිලින්ටත් උනේ අන්න ඒක. මිනිස්සු එකේ කතන්දර කිව්වා, යාළුවෝ එකේ කතා කිව්වා. දිලිනිගේ හිත බිඳුණා. එයා ලියන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. දිලිනිගේ හීනේ කඳු මුදුනක තියෙන ලස්සන තනි තරුවක් විදිහට දිලි දිලී තිබ්බා දුරස්තව. ඔන්න දිලිනි දවසක් යනවා යාගේ ගමේ තියෙන පුංචි පුස්තකාලෙට. ඔය පුස්තකාලෙත් තියෙනවා පොතක්, පරණ පොතක්, කුමාරිගේ කතාව කියලා. මෙයා මේක අතට ගන්නවා. දිලිනි මේ පොත සම්පූර්ණයෙන්ම කියවනවා. මේකේ තියෙන්නේ එයාට උනා වගේම කතාවක්. කුමාරි කියන ළමයාත් එයාගේ කතන්දර ලියලා දවසක දිනපු කතාවක් තමයි, එයාගේ ජීවිත කතාව එකතු කරලා ලියපු කතාවක් තමයි කුමාරිගේ කතාව කියලා කියන්නේ. දිලිනි මේ පොත සම්පූර්ණයෙන් කිව්වට පස්සේ දිලිනිගේ අර අයින් කරලා තිබ්බ හැමදේම, එයාගේ අතහැරලා දාලා තිබ්බ බලාපොරොත්තු සේරම පැත්තකින් තියලා කුමාරි වගේ වැඩ කරන්න පටන් ගත්තා. මොකද උනේ? දිලිනි උදේ ඉඳන් රෑ වෙනකම්ම Tamanට පුළුවන් විදිහට Tamanගේ පරිකල්පනය යොදාගෙන කතන්දර ලියන්න පටන් ගත්තා. උදේ දවල් රෑ නොබලා එයා කතන්දර ලිවීම නැවැත්තුවේ නැහැ. එයා විවිධ ආයතන වලට කතන්දර යවුවා. විවිධ ප්‍රකාශන ආයතන වලට යවුවා. අන්තිමට මොකද උනේ? අන්තිමට ඒ හැම එකකින්ම දිලිනි නැවත වතාවක් ප්‍රතික්ෂේප වෙනවා. මේ ප්‍රතික්ෂේප වන හැම වෙලාවකම යාගේ ඔළුවට ආවේ පුස්තකාලයෙන් ගත්ත පරණ පොතේ තිබ්බ කුමාරිගේ කතාවේ එයාගේ වචන පේලි ටික. ඔබේ හදවතේ ඇති ගිනි පුපුරු කවදාවත් නිවෙන්න දෙන්න එපා. ඔහොම කාලය ගෙවි ගියා. ඔහොම කාලය ගෙවිලා ගියාට පස්සේ දවසක් ප්‍රකාශන ආයතනයකින් දිල්ලිට පණිවිඩයක් එනවා. ඔයාගේ කතාවක් අපි තෝරගත්තා. මේ කතාවෙන් පොතක් ප්‍රකාශනය කරන්න අපි කැමතියි කියලා. අන්තිමට මොකද උනේ? දිලිනිගේ ලියපු කතාවකින් පොත් ප්‍රකාශන ආයතනයකින් එයාට පොතක් නිර්මාණය කළ දෙනවා. මේ පොත මුළු ලෝකෙ පුරාම ජනප්‍රිය වෙනවා. දිලිනි ජනප්‍රිය ලේඛිකාවක් බවට පත් වෙනවා. එයා ගමට එන්නේ දෙමව්පියන්ගේ මිතුරන්ගේ ආඩම්බරය සහ ගෞරවය මැද. දිල්ලි එදා හැමෝටම එක දෙයක් කියනවා. ඔයාගේ ජීවිතේ ඇතුලේ තියෙන, ඔයාගේ හදවතේ තියෙන ගිනි පුපුර කවදාවත් නිවෙන්න දෙන්න එපා. මොන බාධකයාවත් ඔයා ඉස්සරහට යන්න කියන පණිවිඩේ දිලිනි අපිට දෙනවා. සිහිනයක් සැබෑ කරගන්න ඕන නම් තමන්ගේ හදවතේ තියෙන ගිනි පුපුරු නිවෙන්න දෙන්න එපා. සිහිනයක් තියෙනවා නම් ඒක ජය ගන්න එකම දේ මොන බාධකයාවත් ඉස්සරහටම යන එක. good luck.